හෝටල් කිව්වම අපිට මතක් වෙන්නේ කෑම බීම ඒ වගේම නවාතැන් පහසුකම් තියෙන ලස්සන තැන. හැබැයි මං ගෙනල්ලා තියෙන හෝටලේ නම් භයානක දෙයක් පටිගත වූ ස්ථානයක්. මේ වීඩියෝ දර්ශන පටිගත වෙන්නේ 2003 සැප්තැම්බර් 14 වන දින රාත්‍රී ලතින් ඇමරිකාවල හෝටලයක. කාමර අංක 209 වන කාමරයේ නවාතැන්ගෙන සිටි එමී කියන තරුණිය එම හෝටලේ ආරක්ෂක අංශයට භයානක පැමිණිල්ලක් ලබා දෙනවා. ඔහුගේ හෝටලයේ නවාතැන්ගෙන සිටි කාමරය ඇතුළෙන් භයානක කෑගසන ශබ්දයක් නැතෙන බව ඇයි පවසනවා. ඉතින් මේ පිළිබඳව හෝටලේ ආරක්ෂක අංශ වැඩි ගණන් නොගෙන ඉන්නවා. නැවතත් එම කාන්තාවගෙන් හෝටලේ ආරක්ෂක අංශවලට ලැබෙන පැමිණිලි නිසාම ඔවුන් එම කාමරේ පරීක්ෂා කිරීමට තීරණය කරනවා. ඉතින් මේ සඳහා ජෝන් කියලා ආරක්ෂක නිලධාරියෙක්ව පත්. ඉතින් මේ ජෝන් කියන ආරක්ෂක නිලධාරියා කාමරේ වෙත යනවා. බලන්නකො CCTV කැමරාවේ සටහන් වෙලා තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. කාමරේ වෙත ගමන් කරන විටත් ඒ අద్భుත ශබ්දය ඇසෙන බව ඔයාලට පේනවා. එම ශබ්දය අවස්ථා කිහිපයකදීම CCTV කැමරාවල සටහන් වෙලා තියෙනවා. හැබැයි මේ ශබ්දය යම්කිසි පටිගත කරන ලද ශබ්දයක්ද කියලා අපිට හරියටම කියන්න බෑ. හැබැයි මේ වගේ දෙයක් කරලා හෝටලයේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? හෝටලයේ ප්‍රසිද්ධියට පත් කරන්න උවමනා වුණා නම් ඒකේ සිදු වෙන්නේ ඔවුන්ට විශාල අලාභයක්. මොකද මේ වගේ අద్భుත දේවල් සිදු වෙන ස්ථානයක කවුරු හරි නවතින්නේ ඇවිද? ජෝන්නේ ශබ්ද ඇසිද්දිම ඔහුට ඉහළ නිලධාරියාගෙන් ලැබෙන පණිවිඩ නිසා ඔහු කාමරය පරීක්ෂා කිරීමට ඇතුළු වෙනවා. ඊළඟට CCTV කැමරාවේ සටහන් වෙලා තියෙන වීඩියෝ දර්ශනය අපි බලලා ඉමු. හොඳින් බලන්න ඔහු කාමරය ඇතුළට ගොස් විනාඩි කිහිපයකින් යම්කිසි සුදු පෑදි මීදුමක් වැනි හැමනැල්ලක් ක්ෂණිකව ඒ කාමරයෙන් පිටතට යනවා. කොහොම නමුත් මේ සිදුවීම පිළිබඳව කිසිවෙකුට නිවැරදි තර්කයක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ඔයාලා මොකක්ද හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් කරන්න.